දැන් ඊළඟට තියෙනවා ලඝු ගණක නීති. ලඝු ගණක නීති තියෙනවා. දැන් මෙතන log a පාදේ m එන්නේ. ඒ කියන්නේ මේකේ ගුණිතයක් තියෙනවා. අපිට මේක වෙන වෙනම ලියන්න පුළුවන්. log a වල m. ඒ කියන්නේ මෙතන log log බලයනේ එක log ප්‍රකාශනයනේ තියෙන්නේ. අපිට මේක log කොටස් දෙකකින් ලියන්න පුළුවන්. ඒතකොට මෙතන ගුණිතයක් තියෙන හින්දා log a වල m ආයෙ n එක වෙනමයි. ඒතකොට n එකතුවක්. log a වල n. ඉතින් අපිට මෙතන log පාද දෙකක් තියෙන එක අපිට ඕන නම් එකක් විදිහට ලියන්න පුළුවන්. එතකොට මෙතන එකතු තියෙන එක මෙතන මේ විදිහට ගුණ වෙනවා. ඒ කියන්නේ අපි මේ පැත්තෙන් මෙහෙම ලියන්නත් පුළුවන්. ආයෙ මෙහෙම ලියන්නත් පුළුවන්. දැන් මේකේ තියෙන බෙදීමන්නේ. බෙදීමක් තියෙනකොට log a වල m බෙදීම එන්නේ. ඒතකොට බෙදීම එක අඩුවීමක් වෙනවා. log a වල n. තව දැන් මෙතන තියෙනවා log a වල m වල බලයක්. අපිට මේ බලය ඉස්සරහට ලියන්න බෑ. ඒ කියන්නේ r log a වල m. තේරුණා? මේ log නීති තුනම ගොඩක් වැදගත් වෙනවා. මේකේ තියෙන ගුණිතයක් වෙන එක අපි වෙන එකතුවක් විදිහට ලියන්න පුළුවන්. ඒක බෙදීමක් තියෙන එක අඩු කිරීමක් විදිහට ලියන්න පුළුවන්. එතන බලයක් තියෙන එක අපිට මේ බලය ගන්න පුළුවන් ඉස්සරහට. තේරුණා? තව එකක් තියෙනවා. දැන් අපිට මෙතන log 10 පාදේ මොකක් හරි තිබ්බොත් තියනවා කියමු. log 10 පාදේ. අපිට ඒක මේ log වෙනකොට අපි ලියන්නේ LG කියලා. මේ LG කියන එකෙන් අදහස වෙන්නේ log 10 පාදේ කියන එක. ඒවර වෙනම ලිව්වොත් එහෙම එතන log 10 පාදයට 10 කියලා ලියමුකෝ. මෙතන මේක අපිට ලියන්න පුළුවන් LG කියලා. කෙටි කරලා ඒ කියන්නේ LG එකෙන් අදහස් වෙන්නේ log 10 පාදේ. කොහත් හරි. මේක කියන්නේ LG කියන්නේ 10 පාදේ කියන එක. මේ ගාන බලන්න. මේකේ තියෙන LG කියලා. ඒ කියන්නේ LG 10 කියන්නේ 10 තුන්වෙනි පදේ. කියන්නේ 10 10 වරක් 10 100යි 100 10ක් තමයි 10. ඒතර මේ උපර මේ අර නීතිය මේ තුන ගන්න පුළුවන් ඉස්සරහට. 3 log 10 පාදයට 10. 10 පාදයට 10 කියන්නේ මේ කියන්නේ 1යි සමාන 3යි. දන්නවනේ? මේක බලමු. දැන් මේක තියෙන 4 පාදේ. ඒතකොට අපි log කියලා ලියනවා. අර 10 පාද තිබ්බොත් තමයි අපි LG කියලා ලියන්නේ. මේකේ log 4 පාදයට එතන 64 වර්ගමූල 3 තියෙන්නේ. ඒතකොට අපි බලමු මේ කියන්නේ 64 3න් එක බලය. 64 කියන්නේ මොකද්ද? අපිට ඕන නම් මේ 3 එක ඉස්සර ගන්න පුළුවන්. 3 එක අපි ඉස්සරහගෙන ලියනවා. log 4 64 කියන්නේ 4 වරක් 4 16යි 16 වරක් 4 64 කියන්නේ 4 තුන්වෙනි බලය. අපිට මේ තුනත් ඉස්සර ගන්න පුළුවන්. ඒ කියන්නේ 3 වැඩි කිරීම 1යට 3 log 4 4. මේ තුන කැපෙනවා. මේක කියන්නේ මොකද? 4 4. ඒ කියන්නේ log 4 පාදයට 4 කියන්නේ මේක 1යි. මෙතනත් 1යි සමාන උත්තරේ 1යි. අර මේ වගේ දැන් අපි ගණන් දෙකම බය වෙනවානේ. බය වෙන්නේ නැතුව ගාන හිමීට ලියා ගන්න තියෙනවා. අපි දැන් මේ නීති ටික දන්නවනම් ඕන ගානක් හදන්න පුළුවන්. මේ නීති තුන වැදගත්. මේකත් වැදගත්. මේකත් වැදගත්. මේකත් වැදගත්. මේකත් මතක තියාගන්න. මේ ගාන හදන්න බලමු. මෙතන තියෙන 2යි log b පාදයේ 3 දාන 3යි log b පාදයේ 2 ඍණ log b පාදයේ 72 සමානයි භාගයයි log b පාදයේ x. මේක හදනකොට ඉතින් හිමීට ලියා ගන්න ඕනේ. එකේ පාදයේ log b වල 3 දාන 3යි log b වල 2 ඍණ log b පාදයට 72 සමානයි භාගයයි log b පාදයේ x. දැන් මේ බලය ඕන ඉස්සර ගන්න පුළුවන්. අපි ඉස්සරහන් ලියමු. log b පාදයේ 3 වර්ගය ධන log b පාදයට 2 ඝනය ඍණ log b පාදයට 72 සමානයි log b පාදයට x වල භාග බලය. ඉතින් මේක ලියන්න පුළුවන් log b පාදයට 3 වර්ගය වැඩි මේ එකතුවක් වැඩි එකක විදිහට ලියන්න පුළුවන්. 2 ඝනය අඩු කිරීම බෙදීමක් විදියට 72 සමානයි log b පාදයට x වල භාගය.
ගමන සුළු කරන්න තියෙන්නේ. ලෝක දීපාදයට 3 වර්ගය කියන්නේ 9 දෙකේ ගණය කියන්නේ 2 වරක් 2 4 4 වරක් 2 8යි. ඊළඟ 72. ලෝක දීපාදයට x වල භාගය. ඒතර 72 කියන්නේ කීයද? 9 වරක් 8 9 වරක් 8 කීයද? 72යි. 9 වරක් 8 72යි. මේ 72ට මේ 72 එකතු වෙනවා. ඒ කියන්නේ ලෝක දීපාදයට 1 සමානයි ලෝක දීපාදයට x වල භාගය. තේරුණාද? එතකොට දැන් මෙතන මේකත් ලෝක දීපාදයට මේකත් ලෝක දීපාදයට අපිට ලියන්න පුළුවන් 1 සමානයි x වල භාගය. අපි දන්නවද x වල x කියන එකේ භාගය තමයි 1 කියන්නේ. ඒතර x කියන්නේ මොකක්ද? අපි ඉස්සෙල්ලා උගෙන ගත්තා එකේ ඕනම බලයක් සමානයි 1. එතකොට මේකේ භාග බලය 1 වෙන්න නම් x කියන එක සමානයි 1 වෙන්න ඕන. තේරුණාද?